ඔයා ස්ථාවර තැන්පතු බලන්න ආපු යාළුවෙක් නම් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. දැන් අපි බලමු දින 300කට ඔයාට ලැබෙන පොලි අනුපාතය කොහොමද කියලා. මම calculation කරලත් පෙන්නන්නම්. දින 300කට 8.5යි බිංදුවක රේට් එකක් තියෙනවා. ඒ වගේම ඔයාට වැඩි විස්තර දැනගන්න ඕන අපේ channel එක subscribe කරලා තියාගන්න. දැන් යමු calculation part. යාළුවනේ මම ඇවිල්ලා ඉන්නවා දැන් calculation part එකට. අපි බලමු දවස් 300කට ඔයාලට කොච්චර පොලියක් DSCC බැංකුවේ ලැබෙනවද කියලා. එතකොට අපි බලමු සාමාන්‍යව ලක්ෂ 8ක් වගේ ඩිපොසිට් කරගන්නවා කියලා හිතමු. එතකොට 8.5යි බිංදුවක රේට් එකක් එතනදී ඔයාලට හම්බ වෙනවා. ඒ කියන්නේ රුපියල් 68000ක් හම්බ වෙනවා. මේක අවුරුද්දකට ගාන. එතකොට අපි මේක බෙදුවොත් එක දවසකට රුපියල් 186.7 30ක් හම්බ වෙනවා. ඉතින් අපි දවස් 300කට බලන්න මේක අපි එක දවසක් ගන්න. ඉතින් මේක අපි ගුණ කරන්න ඕනේ දින 300කින්. එතකොට දවස් 300කට ඔයාලට හම්බ වෙනවා රුපියල් 55890ක වගේ විශාල පොලියක්. ඉතින් ඔයාලට මේකටත් වැඩිය ඉහළ පොලියකට යන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් කිව්වා වගේ ඔයා ලක්ෂ 20ක් වගේ ඉහළ මුදලකට යන්නකෝ. නිකන් අපි හිතමු. එතකොට ඔයාලට කොච්චර පොලියක් ලැබෙනවද කියලා ඔන්න බලන්න. එතකොට 8.5යි බිංදුවක රේට් එකක් දැම්මොත් 1,70,000ක් අවුරුද්දකටම හම්බ වෙනවා. ඉතින් මතක තියාගන්න මේක අපි බෙදන්න ඕනේ 365න් එක දවසකට බලන්න. ඊට කලින් මතක තියාගන්න උගත් බුද්ධිමත් මිනිස්සු ගොඩාක් මුදල් ඉතුරු කරලා ඒව ස්ථාවර තැන්පතු දානවා. එතකොට ඒ වලින් පොලිය විශාල මුදලක් ගන්න පුළුවන්. ඉතින් ලක්ෂ 20ක් වගේ එකතු කර ගන්නවා කියන්නේ ඇත්තටම වටිනවා. එහෙම දෙයක් එකතු කරගත්තොත් ඔයාලට ඉහළ පොලියකට යන්න පුළුවන්. හරිද? බිංදුවෙන් පටන් අරගෙන තමයි බිලියනපතියෙක් බිහි වෙන්නේ. හරි. ඒ ගැනත් මතක් කරා. ඉතින් අපි මේක ඊට පස්සේ වැඩි කරනවා දවස් 300කින්. එතකොට ඔයාට දවස් 300කට DSCC බැංකුවෙන් 1,39,726ක වගේ ඉහළ පොලියකට යන්න පුළුවන්. ඉතින් අපි තව කෙනෙක්ට හිතමු දැන් මට ලක්ෂ 20ක් වගේ මුදලක් නැහැ. මං ගාව තියෙන්නේ දැනට ලක්ෂ 3ක් වගේ. ලක්ෂ 3ක් දැම්මොත් මට කොච්චර පොලියක් ලැබෙනවද කියලා බලමු. මොන ලක්ෂ 3ක් තියෙන කෙනෙක් ඉන්නවා කියලා හිතමුකෝ. එයාටත් හම්බ වෙනවා 8.5යි බිංදුවක රේට් එකක්. ඒ කියන්නේ ඔයාට අවුරුද්දකටම ලැබෙන්නේ රුපියල් 20500යි. ඉතින් මේක බෙදමු 365න්. බෙදුවාම දවසකට හම්බ වෙනවා එතනදිත් රුපියල් 69ක් වගේ. ඉතින් අපි මේක දවස් 300කට ගන්න හින්දා දවස් 300ෙන් වැඩි කරොත් ඔයාටත් රුපියල් 20958ක වගේ මුදලකට යන්න පුළුවන්. ලක්ෂ 3ක් තියෙන ඔයාට. හරිද? ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ගිහින් එන්නම්.